ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද පෞරුෂයක් ඇතිව ශක්තිමත් ජීවිත අභියෝග වලට මුහුණ දෙමින් ජීවත් වෙන්න පෞරුෂය හදාගන්නේ කියලා. ඉතින් ඒකට මනෝවිද්‍යාවේ මනෝ සමාජයේ සංවර්ධන න්‍යාය කියලා එරික් එරික්සන් මහත්මයා අපිට න්‍යායක් හඳුන්වලා දීලා තියෙනවා මේ පෞරුෂය පිළිබඳව. ඒකේ කරුණු 8ක් තියෙනවා. අපි අද කරුණු 8 එකින් එක සලකා බලමු. ඒ අවදිවලදී ඔයාලගේ ජීවිතවලට ඒ කරුණු 8 බලපාන විදිය ගැන අපි වැඩිදුරටත් අධ්‍යයනය කරලා බලමු. මේ පළමු කාල සීමාව අපිට හඳුනා ගන්න පුළුවන් උපතේ සිට මාස 18ක් දක්වා කාල සීමාව. මේක එරික් එරික්සන්ගේ න්‍යායට අනුව කියනවා විශ්වාසයට එදිරි අවිශ්වාසයේ සහිත කාල සීමාවක් කියලා. මේ කාලවකවානුවේදී ලදරුවා ඉතාමත් අසරණ තත්ත්වයේ පසුවෙන නිසා එයා ගොඩක් වෙලාවට රැක බලා ගන්නන් මතම යැපෙන තත්වයක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාලයේදී රැක බලා ගන්නන් ඒ ලදරුවාට අවශ්‍ය අවධානය නොදුන්නොත්, ආරක්ෂාව නොදුන්නොත්, සෙනෙහස නොදුන්නොත්, එයා ගොඩක් වෙලාවට ලෝකයේ පිළිබඳව අවිශ්වාසජනක හැඟීමෙන් තමයි මුළු ජීවිත කාලය පුරාම බලන්න පුරුදු වෙන්නේ. ඒකට යාට ලෝකයේ පිළිබඳව සැකයක් තියෙනවා, අවිශ්වාසයක් තියෙනවා, බියක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාලවකවානුවේදී ලදරුවෙක්ගේ මාස 18ක් දක්වා කාලවකවානු තුළදී අපේ ඉතාමත් ආදරයෙන්, අවධානයෙන්, සෙනෙහසින් ඒ ලදරුවන් රැක බලා ගන්න උනන්දු වෙන්න ඕනේ. ඉතින් මේ ලදරු කාලයේදී ලැබපු අත්දැකීම් හින්දා තමයි අද ගොඩක් වෙලාවට අපිට පාසල් ශිෂ්‍යයන් අතරත් එයාලා ලෝකයේ පිළිබඳ දැඩි අවිශ්වාසයකින් ඉන්නේ අන්නේ හින්දා. ඉතින් ගොඩක් වෙලාවට ඉතින් මේ අවදිය නම් දෙමාපියන්ගේ නැත්තම් රැක බලා ගන්නන් මත තීරණය වෙන හින්දා මේක නම් දරුවෙක්ට ඉතින් තීරණය කරන්න බෑ. ඉතින් අපි ඉදිරි දිනකදී මේකේ ඉතුරු අවදි 7 පිළිබඳව අවධානය යොමු කරමු. ගිහින් එන්නම්. සුබ දවසක්.